හෙලෝ ගයිස් කොහොමද ඔන්න ඉතින් අද අපි යන්නේ කොහෙද කියලා බලන්නකෝ. දැන් ඉන්නේ අපි පොතුවිල් ඉඳලා අපි යන්නේ කොටවෙහෙර විහාරස්ථානයට ගිහිල්ලා එතනින් අපි තරුලෙන් ගල යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ලහිරු vlogs YouTube නාලිකාව subscribe කරන්න කියලාත් හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අපි මේ යන්නේ පොතුවිල් ඉඳලා ලාහුගල පැත්තට යන්නේ. ලාහුගලත් පහු කරලා තමයි අපි කොටවෙහෙරට යන්න ඕන. ඉතින් බලන්නකො මේ පරිසරයේ තියෙන ලස්සන අපි හැමදාම ඇවිදින්නේ ගොඩක් වෙලාවට සීතල පරිසරයක වුණාට අපි ආසා ඇවිදින්න කඳුකර සීතල මීදුමෙන් පිරුණු පරිසරයක් වුණාට මේ පරිසරය දකින්නකොට අපිට අමුතුම හැඟීමක් එන්නේ. ඒක මේ රූපරාම දකින්නකොට ඕගලන්ට කොහොමද හිතෙන්නේ? ඔන්න අපි දැන් ලාහුගලට ඇතුල් වුණා. ලාහුගල ඇත්තටම මේ හරිය සාමාන්‍යයෙන් මාරම ලස්සනයි. හැබැයි ඉතින් හවස් වෙනකොට ඇත්තටම ටිකක් බයයි මේ පාරේ යන්න. මොකද මාර විදිහට අලි ඉන්න පැත්තක්. ඉතින් ඔන්න ඔය විදිහට අපි යනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. Uầy. Aneh. Yakin itu. Jogi. Yakin kamu harus. Ayo. Oh. Mati yakin. අඩු පාඩු. ගන්නවන මොනවා හරි අරන්. ඔව්. කොහොමද රියැක්ෂන් එක? අලියක් වුණත් බඩු බනිස්සා. මන්නම් දුවන. හරි ඇඟෙන්නේ. දවල් තව අවුව වැඩි. ඔව් දැක්කේ. පාර දෙන්න. බලන්නකො මේ පන්සලේ උඩට තියෙන view එක කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මේ ගලේ උඩටම යන්න ඕන. උඩටම ගියාට පස්සේ තමයි මේ පන්සලේ වෙහෙර හදලා තියෙන්නේ. ඉතින් මේ උඩටම අලි හවස් වෙද්දි එනවා කියලා තමයි කිව්වේ. ඉතින් මේ අලි එන බවට සාක්ෂිත් ඕගලන්ට පේන්න තියෙනවා. ඉතින් අපි මේ විදිහටම උඩටම ගියා. තව ටිකක් කියන්න තියෙනවා. ඉතින් මාරම ලස්සනයි මේ හරිය කියන්න බැරි තරම් ලස්සනයි. ඉතින් මෙතන මේ පොකුණකුත් තියෙනවා. මේ කිව්වේ නම් මේ පොකුණේ වතුර සාමාන්‍යයෙන් හිඳෙන්නේ නැහැයි කියලා කොච්චර පෑවුවත්. ඉතින් මේ තියෙන්නේ මේ වෙහෙර. ඉතින් ගොඩක් ගරා වැටිලා දැන් තියෙන්නේ. ඉතින් මේවා ලොකුවට සංරක්ෂණය කරලත් නැහැ. ඉතින් ඇත්තටම ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්. මොකද විහාර මහදේවිය ගොඩ වැහැපු මුහුදු මහා විහාරයේ ඉඳලා මෙතනටත් පැමිණියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මෙතනට පේන view එක කොච්චර ලස්සනයිද කියලා බලන්නකෝ. ඔන්න බලන්නකෝ ඈතින් අපිට මොනවද පේන්නේ කියලා. හොඳට බලන්න මොනවද මේ පේන්නේ කියලා. ඉතින් අලි 3 දෙනෙක් නේද මේ වතුරට බහලා නාන්නේ. ඉතින් කොච්චර දුර වුණත් අපි මේ සිද්ධිය දැක්ක කොහොම හරි. ඉතින් ඕගලන්ටත් ඒක පේන්න ඕන සැලැස්සුව හොඳේ. මේ ලස්සනයිනේ. ඉතින් ඔන්න ඒ ලස්සන සිද්ධි ටිකත් බලලා අපි ෆොටෝ එහෙමත් ගහලා අපි හිමීට පල්ලෙහාට එන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔයා හොයන්න ඕනේ. ඔයා කවුරුද දැක්ක ගියමු. දැකලා ඊට පස්සේ ඔයා දුවගෙන ඇවිල්ලා අයිස් පායිස් අරයව දැක්කා කියලා එහෙම හොල්ලනවා. ඊට පස්සේ නම කියලා අයිස් පයිස් කියනවා. නම කියලා. අවිස්සවා ඉන්න පළක් වුණොත් කොහෙද වෙනෙක් කෙනෙක් කියලා ඔක් කරුවොත් ඒකයි. ආන බැලුවා. කොලේ වහන්න පුළුවන්. ඔන්න කොටවෙහෙර රජමහා විහාරයෙන් පස්සේ අපි යන්න පිටත් උනේ තරුලෙන්ගල ආරණ්‍ය සේනාසනය බලන්න. ඉතින් අපි ඇහුවෙත් අදමයි ඒක. ඉතින් කොහොම හරි ආයෙත් අපි යන්න පිටත් වුණා. මේ පරිසරය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මාරම ලස්සනයි. ඉතින් අපි චිල් එකේ කොච්චර රස්නේ වුණත් චිල් එකේ අපේ ගමන යන්න පටන් ගත්තා. ඇත්තටම මම මාර මාස කෙනෙක් ට්‍රැවල් කරන්න. ඉතින් මේ වෙනස් වෙන පරිසරවල
සුන්දරත්වය මම අමුතුවෙන්ම විඳින කෙනෙක්. ඉතින් ඕගොල්ලොත් මං හිතනවා ඒ සුන්දරත්වය ඒ විදිහටම විඳිනවා ඇති කියලා මේ රූපරාමු දකිද්දි. ඔන්න අපි දැන් මේ යන්නේ තරුලෙන්ගල ආරණ්‍ය සේනාසනයට. පර්වත ලිපි 4ක් තියෙනවා. දෙල් ලිපි 3ක් තියෙනවා. කීගටපළ ලිපි 2ක් තියෙනවා. ඒවයි කියවෙනවා මෙතන මහාරියවං සූත්‍ර දේශනාව පැවැත්වුවා කියන එකට අරමුදලක් පිළිටවලා තිබුණා. සායන පූජාවක් ගැන යමනු ඉස්සක් පූජා කළා කියලා. ඒ වගේම වස්වසල හිටිය සංඝයාට වෙස්සල පූජා කළා කියලා. ඉතින් ඔබට යනකොට මේ පඩිපෙළේ වම් පැත්තේ හම් වෙනවා සිද්ධියක් ඒක තියෙනවා වැව් කීපයක් පූජා කිරීම පිළිබඳව. එතනින් ඔබට ගියාම මේ පඩිපෙළ අවසානයේ හම් වෙනවා අඩි 175ක් දිග කටාරම්පත ගල් වෙනවා. එතන තියෙනවා සකස් කරපු පිළිමහන්ස නමක් ඒක සම්පූර්ණයෙන්ම සකස් කරලා තියෙන මැටි කඩොල් විතරක් භාවිතා කරලා. දැන් ලංකාවේ තියෙන පිළිම අතරින් පැරණිම පිළිම අතරට යනවා ඒ පිළිමහන්සේ. දිගින් අඩි 41ක් තියෙනවා. පිරිනිවන් මංචකයක් විදිහට තමයි පිහිටවලා තියෙන්නේ. ඒ වගේම මේ පිළිම පිහිටවලා තියෙන නැගෙනහිරට මුහුණලා උදේ පාන්දර ඉර පායනකොටම සූර්යාලෝක වැටෙන්නේ පිළිම වහන්සේට. නමුත් උදේ 9 වෙනකොට 9:00 වෙනකොට ඉර එළිය ස්වභාවිකවම පිළිම වහකට අයින් වෙනවා. අඹ ගෙඩියක් හම්බුණා. අපි යන්නේ කොහෙටද මේ දැන්? තරුලෙන්ගල කාවන්දිස්ස රජතුමාගේ රාජධානිය හදපු පන්සලක් බලන්න යනවා. මේක අවුරුදු වාව් ලස්සනයි එතන. ලස්සන උඩට යනකොට ගාක් ලස්සන. අලු ඉන්නලු 67ක්. මේකේ පහුගිය දවස්වලනේ. මැටි වලින් විතරක් හදපු සැතපෙන බුදු පිළිමයක් තියෙනවා උඩ. මැටි වලින් විතරයි ඒක. පිටුව ගයිඩ්. අඹ ගෙඩිය ගන්න මේ හොදන හැටි දැක්කද? මේ ආයි උඩ නේද මහාමුදුරෝ ඉන්නේ. මේක බලමු. අබුලේ හොඳයි ප්‍රායියා. මේ පේනවනේ අතරමඟ මොලේ ගහනවා මම කැලේ කරා. පොට්ට පිටින් කන්නකෝ. එක එක්කෙනා කැලේ කඩාගෙන කන. එහෙම තමයි හොඳ මේක පොලේ ගහන්න එපා. ඕකේ ඒක. උන්ටම ෂෝක් නේ. අපි ගණන් ගත්තේ නෑ මොකද උනේ කියලා. බලනකොට මේ යන්න බෑ. දැන් මමත් දැහැලා වතුර. මෙතනට තිබ්බි වතුර. මෙන්න මෙතනට ආව එකපාරට. හම්බෙල වෙලා මෙච්චර මේක පාට මොකද උනේ කියලා. අතන කපුවටක් ගාලා බලනවා කපුව ගුවා. මෙතන මොකක් හරි කිල්ලක් තියෙනවා අනිවාර්යෙන්. ඉතින් මේ තියෙන්නේ ගල් කටාරම් කොටපු ස්වභාවික ගල් ගුහාවක නිර්මාණය කරලා තියෙන ඉතාමත්ම මනරම් නිර්මාණයක්. ඉතින් මේ සම්පූර්ණ බුද්ධ ප්‍රතිමාවම නිර්මාණය කරලා තියෙන්නේ මැටි වලින්. ඉතින් බලන්න ඕගොල්ලෝ මේ බුද්ධ ප්‍රතිමාවේ තියෙන ලස්සන ඇත්තටම අග්‍රගණ්‍ය නිර්මාණයක් නෙවෙයිද කියලා ඕගොල්ලොම බලන්න මේ රූපරාමු දකිද්දී. ඇත්තටම ලස්සනයි. මාරම ලස්සන ප්‍රතිමාවක්. ඉතින් ඒ බුද්ධ ප්‍රතිමාව නැරඹුවට පස්සේ එතනින් උඩහට යන්නත් කොටසක් තියෙනවා. ඒ ටිකේ ගල් පඩි හොඳට තියෙනවා. නමුත් මේ බෝධීන් වහන්සේගෙන් ඉහළ කොටසට ඇත්තටම සාමාන්‍යයෙන් යන්න ටිකක් අපහසුයි. ටිකක් වැඩි වයසේ පුද්ගලයන්ට ඇත්තටම එතනින් යන්න අමාරුයි. ඔයගලන්ට පේනවා ඇති. ඔව් ඒව තමයි පාවිච්චි. හැබැයි ඉතින් ඒ තියෙන විදිහට මේක තියෙන එක ඇත්තටම හොඳයි. මොකද එතන අමුතුම ලස්සනක් තියෙනවා. එතන අමුතුම ස්වභාවික ගතියක් තියෙනවා. බලන්නකෝ උතනින් උඩට ගියාට පස්සේ තියෙන්නේ අමුතුම ලෝකයක්. ඒ කියන්නේ මේ මුළු පළාතම මාරම ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගමන පොඩ්ඩක් දුෂ්කරයි. ඉතින් ඔයගොල්ලෝ උදේ හෝ
ටිකක් හවස යන එක හොඳයි. නමුත් හවස මෙතන වල්ලලි ගොඩාක් එන නිසා හවස යනවට වඩා උදේ කාලේ මං හිතනවා මෙතන වඩාත්ම සුදුසුයි කියලා. මෙතන ගිහිල්ලා මේ පන්සල දැක ගන්න, මේ විහාරස්ථානයේ ආරණ්‍ය සේනාසනේ දැක ගන්න, ඒ වගේම මේ පරිසරයේ විඳින්න හොඳම වෙලාව මම නම් නිර්දේශ කරන්නේ උදේ වෙලාව. ඉතින් බලන්නකො කොච්චර ලස්සනද කියලා මේ වටපිටාව. පොතුවිලකෝ පොතුවිල අරේ හොඳයි. තව හවස ආව නම් තව හොඳයි. මේ වගේ මේ සුෂ්ක පඩ තියෙන එක ගැන ඊයේ කාලගුණයක ඉන්න පාරට පිටින් වෙක්කන් ආවා. මොකද ඌ ඇట్లా තිබ්බ අතන ඇట్లా තිබුණා කියලා. කෝ ඇටකේ 10 ඉතින් මේක දැන් ඔප 280යි නම් එකක් කීයද? 380යි. 380යි. මේක මේ කිලෝ එකනේ ග්‍රෑම් 500 විතර 200 ගන්න. මේ කිලෝ එකනේ. මොනවාද ඇටකේ කියන්නේ ඔයගොල්ලෝ මොනවද කියන්නේ බලන්නකො. මේක හරි දැන් අපි යන්නේ ඇට කේක් ඕපන් කරගන්න. ඊයේ 8 ගලාස් ගන්නක බඩු ගත්තා. මේක 900. ඔයාලගේ පැත්තේ මේවට කියන ඇටි ජුබිලි කියලා වෙනවා. ඊයේ අපි මේක ඔකෙන් දාලා දුන්නා. දැන් ඇට කේක්. ඉතින් අතනෙත් තියෙන අනේසේ. ඕ කන්ටටගේ මේ වල ඇට කේක්. 8 ගලාස් ගන්න අර මේවට තව නමක් කියන්නේ ගන්න බඩු ගත්තා. නෑ නෑ සොෆ්ට් නෑ නෑ ඔය තමයි ඇටකේ. this is ඇට කේක්. නෑ ඥාන කතා නෙවෙයි. ඥාන කතාවල ඇටකේකුත් ෆොටෝ ගහනවා මන් දන්නේ. ඩබලක් එකට තියාගෙන ගන්න. අපෝ ව්‍යායාම කරන්න මරු පාඩි. ඒව ගොඩක් පැණිලා නේ. ඔන්න ඉතින් අපි යනවා ආරුගම්බි බීච් දාන්න. ගෙදරින් පිටත් උනේ 4:00මාරක් පහුවෙලා.
ඉතින් වෙලාවත් ෂේප් ලොකු අවුවකුත් නැහැ. ඉතින් අපි ගිය සැරේ ඇවිල්ලත් අපිට ආරුගම්බේ හරි වෙලාවකදී ගිහිල්ලා නාන්න බැරි වුණා. මොකද ගිය සැරේ යද්දිත් අපි ගොඩාක් රැ වෙලා ගියේ. මොකද ලයිෆ් ගාඩ්ලත් ඒ වෙලාවේ බීච් එකෙන් කට්ටිය අයින් කරන වෙලාව තමයි අපි ගිය සැරේත් ගියේ. ඉතින් මේ සැරේ නම් ඔන්න අපිට ඕන තරම් වෙලා තිබුණා. මේනේ පොතුවිල් ටවුන් එක පහු කරගෙන යන ගමන් මෙතන ඉඳලා ලොකු දුරක් නැහැ. ඉතාමත් ඉක්මනින් අපිට යන්න පුළුවන් දුර මට්ටම හිටියේ. බලන්න මෙතන view එක කොච්චර ලස්සනද කියලා. මේ පේන්නේ අපිට ආරුගම්බේ බීච් එක. මේ පැත්තේ මාරම ලස්සන සන්සෙට් එකක් තව ෂූට් එකකින් තියෙනවා. ඉතින් සන්සෙට් එක ඇත්තටම දැන් පටන් අරගෙන තියෙන්නේ. මාරම ලස්සන. ඇත්තටම මම දැකපු ලස්සනටම සන්සෙට් එක දැක්කේ මම ආරුගම්බේදී හවස එදා. ඉතින් ඕගලන්ට පේනවා ඇති දැනටත් කොච්චර ලස්සනට ඒ වෙලාවේ ඒ තැන අපි දැකපු view එක ඕගලන්ටත් ඒ විදිහටම පේනවා ඇති. ලියුම් කඩදාන එකක් කියලා එන්නේ. අය මේක තියෙන්නේ. දන්නේ නැහැ කාගේ හෙල්මට් එකද කියලා. අය මේක තියෙන්නේ. එනකොට හරියි. එදා හිටියා නම් තමයි හිටියද? ඉද්දෝ හිටියා. දෙන්නම මෂින්ඩු ඉන්නවා. හංග ඉන්නවා. පෙසි බෝල්. පෙසි බෝයිස් ඉන්නවා. අර පාලම ඔන්න ඉතින් පැයක් විතර අපි බීච් එකේ ඇතිපදන් නාලා බයික් දාපු තැනින් බයික් ටික අරගෙන අපි යන්න තමයි මේ ලෑස්ති වුණේ. ඉතින් අද දවසේ ඇත්තටම මාර විදියට අපි එන්ජොයි කරා. බීච් එකෙත් අපි ඇති තරම් සෙල්ලම් කරලා මාර චිල් එකක් ගත්තා. ඇත්තටම මාරම සතුටු දවසක්. ඉතින් අපි කට්ටියම දැන් ඉතින් ආයිත් යනවා අපි පොතුවිල් අපේ යාළුවගේ ගෙදරට. ඉතින් ආරුගම්බේ ඉඳලා අපි දැන් මේ යන්නේ පොතුවිල් වලට. ලොකු දුරක් නෑ. ඉතින් ආරුගම්බේ ඉඳලා පොතුවිල් වලට සාමාන්‍යයෙන් විනාඩි 10කින් 15කින් වගේ අපිට යන්න පුළුවන්. ඉතින් අද vlog එක මං හිතනවා ඉතින් ඕගොල්ලොන්ටත් දැකපු නැති ලස්සන දේවල් ඕගොල්ලෝ දකින්න ඇති. ඉතින් අපි මාර විදියට එන්ජොයි කරා මේ පොතුවිල් ටවුන් එකට යන ගමන් ආරුගම්බේ ටුවරිසම් ඒරියා එක. ඉතින් මේ හරිය මාරම ලස්සනයි රැයට. ආයි කියලා වැඩක් නැහැ. මේ හරිය මාරම ලස්සනයි. ඉතින් එහෙනම් vlog එක බලපු හැමෝටම ගොඩක් thanks. අපිව like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් ලස්සන vlog එකකින් හමු වෙමු. හැමෝටම bye.